Now the animal that the Lord slew in the place of Adam and Eve had done nothing wrong. දැන් ආදම් ඒවට අඳපු ඇඳුමක් ඇඳුවා සතෙකුගේ ඒ සතාගේ කිසි වැරද්දක් තිබුණේ නැහැ. Isn't that amazing? ඒක පුදුමයි නේද? But as a result of what Adam did, the whole entire earth was cursed. නමුත් ආදම් විසින් කරන ලද ක්‍රියාවේ ප්‍රතිඵලයක් හැටියට මුළු ලෝකයම ශාප ලැබුවා. Not just Adam and Eve ආදම් ඒව පමණක් නොවේ. and their offspring. ඔහුගෙන් පැවතෙන අය. And it says that all of creation is waiting for the sons of God to wake up and start manifesting. ඒ වගේම බයිබලයේ As sons. පවසන්නේ මුළු මැවිල්ලම උනන්දු ප්‍රාර්ථනාවෙන් බලා සිටිනවා දෙවියන් වහන්සේගේ පුත්‍රයන් ලෙස ප්‍රකාශ වෙන තෙක්. Because if this curse is ever going to be lifted off in these countries in the world, it's going to be done by God's people. දැන් මේ ලෝකයේවල් වල මෙවැනි රටවල් වල තියෙන ශාපයන් දෙවියන් වහන්සේගේ සෙනඟ තුලින් තමයි ඉවත් වෙන්න යන්නේ. But we got churches all over the world, අපට සභාවල් most countries, සභාවල් තියෙනවා මුළු ලෝකය පුරාම හැම රටකම වාගේ. and they're all fighting over doctrines. ඒ හැම සභාවක්ම එකිනෙකා අතර සටන් තිබෙනවා ඉගැන්වීම් සම්බන්ධව. And then they wonder why the sinners don't get saved. ඊට පස්සේ වුන් බලනවා ඇයි මේ පෞකාරයන් ගැලවීම ලබන්නේ නැත්තේ? Well, the sinners know you're phonies. ගැලවීම පෞකාරයෝ දන්නවා ඔබ බොරුකාරයෝ කියා. You know what the Bible says? ඔබ දන්නවද මොකක්ද බයිබලයේ It said that පවසන්නේ? he'll know that the world will know that you're disciples of the Lord Jesus by your love one for another. දැන් බයිබලයේ පවසන්නේ ලෝකයා දැනගන්න යන්නේ අපි යේසුස් වහන්සේගේ ගෝලයෝ කියා අපි එකිනෙකාට ප්‍රේම කිරීම තුලින්. What do you care what kind of a denominational tag he's got on his shirt? දැන් එක එක්කෙනා දරා සිටින ඒ තමාගේ ඇඳුමේ දරා සිටින නිකාය කුමක් වුණත් ඔබට තියෙන ප්‍රශ්නය කුමක්ද? What do you care what color his skin is? ඒ කෙනාගේ හැම කුමක් වුණත් පාට හැමේ පාට කුමක් වුණත් ඔබට තියෙන ප්‍රශ්නය කුමක්ද? You know, when I was a sinner, මම පෞකාරයෙක් වී සිටියේදී I hated black people මම කළු ජාතිකයන්ට වෛර කරා. because I'm 1/4 Indian. මොකද මම රතු ඉන්දියානු Not ජාතිකයෙක් නිසා. India, in North American Indian. මම රතු ඉන්දියානු ජාතිකයෙක් නිසා. And Indian people hate black people. දැන් ඒ රතු ඉන්දියානු අය කළු ජාතිකයන්ට වෛර කළා. So I was born with it. මම ඒකේ ඒ දේ ඇතුව තමයි උපත ලැබුවේ. And so I used to beat the daylights out of black people. ඊට පස්සේ මම ඒ වෛර කරා ගොඩාක් ගහන්න පවා ගියා ඒ කළු ජාතිකයන්ට. But when I got saved, නමුත් මම ගැලවීම ලැබුවාම it was amazing. Almost all my ministry is done to black people. හරිම පුදුමයි මගේ සේවයෙන් වැඩි කොටසක් තිබුණේ කළු ජාතිකයන් සමගයි. Isn't it amazing? ඒක පුදුමයි නේද? You know, if I was God, I wouldn't have called Paul to preach to the sinners. මම දෙවියන් වහන්සේ නම් පවුල් තුමාව කැඳවන්නේ නැහැ පව්කාරයන්ට දේශනා කරන්න. I'd have called Paul to preach to the church and Peter to preach to the sinners. මම කැඳවන්නේ පාවුල් තුමාට සභාවට දේශනා කරන්නත් පේතෘස් තුමාට පව්කාරයන්ට දේශනා කරන්නත්. But that wasn't what God did. නමුත් එහෙම නෙමෙයි දෙවියන් වහන්සේ කළේ. He called Paul to preach to sinners, Peter to preach to the church. උන්වහන්සේ පාවුල්ව කැඳෙව්වා පව්කාරයන්ට දේශනා කරන්නත් පේතෘස්ව කැඳෙව්වා සභාවට දේශනා කරන්නත්. Isn't that amazing? ඒක පුදුමයි නේද? Well, there's a reason for that. ඒකට හේතුවක් තිබෙනවා. The Bible said a prophet's without honor in his own country, amongst his own people. බයිබලයේ පවසන්නේ ඒ අනාගත වක්තෘවරයෙක් තමාගේම රටේ තමාගේම සෙනඟ මැද්දේ ගෞරව ලබන්නේ නැහැයි කියා. Hallelujah. හලෙලූයා. Glory be to God. දෙවියන් වහන්සේට මහිම වේවා. Now, they were innocent, but yet they died for the ones who were guilty. දැන් මේ Every sacrifice. හැම පූජාවකම කෙනෙක් මිය ගියේ ඔවුන් අහිංසක වුණත් වැරදිකරු පාපයක් කරලා වැරදිකරුවෙක් වෙනුවෙන්. Lance, ලෑන් සහෝදරයා අප සමග සිටින ලෑන් සහෝදරයා. what laws did Abraham have to keep to receive the blessings? දැන් ආබ්‍රහාම්ට ආශිර්වාද ලබන පිණිස ඔහුට පවත්වන්න තිබුණු නීති ව්‍යවස්ථාවන් මොනවාද? The law wasn't even given for 480 years after he died. ආබ්‍රහාම් මරුණාට පස්සේ අවුරුදු 480කටත් පස්සේ තමයි ව්‍යවස්ථාව දෙනු ලැබුවේ. All he had to do is believe.
ඔහුට කරන්න තිබුණ එකම දේ කුමක්ද? And that's අදහා all that's ගැනීම. required in the New Testament is Abraham's seed believe. දැන් to අපි receive. ආබ්‍රහම්ගේ වංශයේ සිටින අය හැටියට අලුත් ගිවිසුම තුල අපට කරන්න තිබෙන්නේ කුමක්ද? අදහා Hallelujah. ගැනීම පමණයි ලබා ගැනීම The උදෙසා. law ended at Jesus Christ. යේසුස් ක්‍රිස්තුස් වහන්සේගෙන් ව්‍යවස්ථාව අවසන් වුණා. It was only until Jesus come. ඒක තිබුණේ යේසුස් වහන්සේ පැමිණෙනකම් පමණයි. The Mosaic covenant never became part of the Abrahamic covenant. ඒ ආබ්‍රහම්ගේ ගිවිසුම සමග මෝසස්ගේ ගිවිසුම It- සම්බන්ධ වුණේ නැහැ. Bible said it was only put alongside of it until the seed should come. බයිබලේ කියන්නේ බීජය පැමිණෙනකම් ඒවා එකිනෙක ගමන් කරා විතරයි කියා. And when the seed came, no longer required. බීජය ආවට පස්සේ තව දුරටත් ඒ ව්‍යවස්ථාව අවශ්‍ය වුණේ නැහැ. The only law Jesus gave us to keep was love God with everything you got and love your neighbors, you love yourself. යේසුස් වහන්සේ විසින් අපට දුන්නු නීතිය එකම ව්‍යවස්ථාව නම් දෙවියන් වහන්සේට ප්‍රේම කිරීමත් අපට මෙන් අසල්වැසියාට ප්‍රේම Go into කිරීම. Romans 5, 6, and 8. රෝම 5:6 සහ 8. For when we were yet without strength, in due time Christ died for the ungodly. In verse 8, but God commended his love toward us in that while we were yet sinners, Christ died for us. මක්නිසාද අප දුර්වල සිටියදීම නියම කාලයේදී ක්‍රිස්තුස් වහන්සේ අභක්තිකයන් උදෙසා මලසේක. 8 වෙනි පදය නමුත් දෙවියන් වහන්සේ අප කෙරෙහි ඇති තමන් වහන්සේගේ ප්‍රේමය පෙන්වන්නේ අප පව්කාරයන්ව සිටියදීම අප වෙනුවට ක්‍රිස්තුස් වහන්සේ මරණය විඳීමෙන්ය. When did Christ die for us? ක්‍රිස්තුස් වහන්සේ අප උදෙසා මැරුණේ කවදාද? When we all kept the 10 commandments. අපි හැමෝම ව්‍යවස්ථා 10ම අනපනත් 10ම පිළිපැද්ද දවසේ. Huh? එහෙමද? When did Christ die for us? කවදාද ක්‍රිස්තුස් වහන්සේ අප වෙනුවෙන් මැරුණේ? When we was all sinners. අපි සියල්ලෝම පව්කාරයන්ව සිටියදී. What was required of us? අපගෙන් අවශ්‍ය කරුණේ කුමක්ද? To receive the gift that God had for us. දෙවියන් වහන්සේ විසින් අපට තබා තිබුණු ඒ ත්‍යාගය පිළිගැනීමයි. And how do we get that? By faith. කොහොමද අපි ඒක ලබා ගන්නේ? ඇදහිල්ලෙන්. Isn't that right? ඒක හරි නේද? Isn't that amazing? ඒක See, while පුදුමයි. we was ungodly, Christ died for us. He didn't die for the godly. අපි අභක්තිකයන්ව සිටියදී තමයි ක්‍රිස්තුස් වහන්සේ අප වෙනුවෙන් මැරුණේ. ක්‍රිස්තුස් වහන්සේ භක්තිවන්තයන් උදෙසා මිය ගියේ නැහැ. Why didn't he? ඇයි එහෙම නොකළේ? Because there wasn't any godly. මොකද ඒ වගේ භක්තිකයන් ඒක හිටියේ නැති නිසා. Bible said there was none righteous, nay, not one, බයිබලයේ කියන කිසිවෙක්වත් ධර්මිෂ්ඨ in that නැහැ. Old Testament. පරණ ගිවිසුම තුල එක්කෙනෙක්වත් ධර්මිෂ්ඨ නැහැ කියා. Hallelujah. හලෙලූයා. But we're all righteous now. නමුත් අපි සියල්ලම දැන් සිටින්නේ ධර්මිෂ්ඨයන් ලෙසටයි. But it was by his death and resurrection that Now- we became righteous, by Now- his blood. නමුත් උන්වහන්සේගේ ලේ තුලින් උන්වහන්සේගේ මරණයෙන් සහ නැවත නැගිටීම තුලින් අපි ධර්මිෂ්ඨයන් බවට පත් වුණා. Not by works that we did, අපි විසින් කරන ලද ක්‍රියා නිසා නොවේ. but by what Jesus did for us. යේසුස් වහන්සේ අප උදෙසා කළ ක්‍රියාව නිසායි. Hallelujah. හලෙලූයා. That's why when you take communion, you ought to be enjoying it. Have a great time taking communion. ඒක නිසා තමයි ඔබ ගිවිසුම් භෝජනය ගන්න විට ඔබ ශ්‍රේෂ්ඨව ඒක ප්‍රීතියෙන් සතුටින් ශ්‍රේෂ්ඨ කාලයක් ලෙස ඒක සැලකිය යුත්තේ. Hallelujah. හලෙලූයා. Not feeling sad and දුක් guilty and condemned and worthless. දුක් මුසුව වරදට පත්වී කිසිම වටිනාකමක් නැති පුද්ගලයෙක් ලෙස ගන්න අවශ්‍ය වන්නේ නැහැ. And guilty. දෝෂාරෝපණයට ලක් වී No. Nah. That's not communion. ඒක නෙමෙයි ගිවිසුම් භෝජනයේ That's අර්ථය. the religious version of it. ඒක ආගමික භාවයේ තිබෙනා වූ ඉගැන්වීමක්. Of course, they were sad at the Last Supper because Jesus told them, he just told them he's going to die and go leave them. ඇත්තටම අන්තිම රාත්‍රී භෝජනයේදී ඒ ගෝලයෝ දුක් වුණා තමයි. මොකද යේසුස් වහන්සේ මිය යන්න නියමව තිබුණා. උන් හැර යන නියමව තිබුණා. They didn't understand it. He had to do that in order to save them. දැන් ඔවුන්ට ගෝලයන්ට ඒක තේරුනේ නැහැ. උන්වහන්සේට ඒක කරන්න වෙනවා උන්ව ගලවන පිණිස කියා. And so they had no idea he's going to be resurrected on the third day. They didn't know what he's talking about when he talked about resurrection. ඉතින් යේසුස් වහන්සේ නැවත නැගිටීම ගැන කතා කරත් ඔවුන්ට කිසි අදහසක් තිබුණේ නැහැ. උන්වහන්සේ නැවත දවස් 3කින් නැගිටින බව. If they'd understood resurrection, they'd have all been lined up at the grave on the third day, ඇත්තටම waiting for him to come out. ඇත්තටම ඔවුන්ට ඒක තේරුම් ගියා නම් නැවත නැගිටීම ගැන ඔවුන් 3 වෙනි දවසේ ඒ පෝලිං ගහිලා බලන් ඉන්නවා ඒ සොහන තුල උන්වහන්සේගේ නැවත නැගිටීම දකින්න. But they were all hiding somewhere නමුත් ඒ හැමෝම හිටියේ කොහේ හරි තැනක හැංගිලා. and didn't even believe the women when they come and told them. ඒ කාන්තාවෝ ඇවිල්ලත් කිව්වහම ඔවුන් ඒක පිළිගත්තේ නැහැ.
that they had seen him. කාන්තාව Huh? උන්වහන්සේව දැක්කා. Isn't that amazing? ඒක පුදුමයි නේද? Glory be to God. දෙවියන් වහන්සේට මහිමය වේවා. And we've seen him. අපිත් උන්වහන්සේව දැක තිබෙනවා. You've seen the Lord right in here. ඔබ අපි උන්වහන්සේව මේ ස්ථානයේම දැක තිබෙනවා, දකිනවා. Oh, I didn't see him, Brother Howard. ඔබ කියයින් මම දැක්කේ නෑනේ සහෝදර හාවර්ඩ්. Then you get up and come down here for prayer because you blind. දැන් ඔබ ඇවිල්ලා යාඥා කරගන්න එහෙම කිව්වනම් ඔබගේ ඇස් අන්ධභාවයට. Hello? Yeah, you seen him. ඔබ උන්වහන්සේව දකිනවා. No, I didn't. ඔබ කියයි නැහැ මම දැක්කේ නැහැ. Yes, you did. නැහැ ඔබ දැකලා තියෙනවා. No, I didn't. ඔබ කියනවා නැහැ මම දැකලා නැහැ. Well, let me ask you a question. මම ඔබෙන් ප්‍රශ්නයක් අහන්නම්. Who healed the people we prayed for? අපි යාඥා කරගත්තාම මනුෂ්‍යයන් සුව කළේ කවුද? Huh? Who healed those deaf people yesterday? ඊයේ දවසේ බිහිරි අයට යාඥා කරාම උන සුව කළේ කවුද? Huh? Hello? ඔබ අහගෙනද සිටින්නේ? Jesus did. යේසුස් වහන්සේ සුව කළේ. So you saw him right here yesterday. දැන් ඊයේ දවසේදීත් ඔබ ඔහු උන්වහන්සේව දැක්ක මේ ස්ථානයේ. Well, no, I didn't. You did that, Brother Howard. ඔබ කියාවි මම හිතුවේ සහෝදර හාවර්ඩ් ඒක ඔයා කරා කියලා. No, I didn't. නැහැ මම නෙවෙයි කළේ. I couldn't heal a flea. මට බෑ මැස්සෙක්වත් සුව කරන්න. Glory be to God. දෙවියන් වහන්සේට මහිමය වේවා. Like I told you, the last guy I laid hands on before I got saved, I took his nose clean off his face. මම ඔබට කිව්වා මම ගැලවීම ලබන්න ඉස්සෙල්ලා මම අත්අබපු අන්තිම කෙනා හැටියට හිටියේ ඒ කෙනාගේ අත්අබල එයාගේ නහය එයාගේ මෙහෙම එල්ලි තිබුණා මූණේ ගැලවුණා. How many of you want me to lay hands on you? දැන් එහෙමනම් ඔබ අතරින් කී දෙනෙකුට අවශ්‍යද මගේ අත්අබන්න? කී දෙනෙකුට ඕනද මගේ Glory අත්අබන්න? be to God. You better hope that Jesus lay hands on you. ඔබ බලාපොරොත්තු වෙන්න ඕනේ යේසුස් වහන්සේ ඔබ මත අත්අබනවා කියා. Glory be to God. දෙවියන් Isn't වහන්සේට that මහිමය amazing? වේවා. ඒක පුදුමයි නේද? You see, the problem is you don't realize that Jesus in us that's doing all the miracles. දැන් ප්‍රශ්නය තමයි ඔබ තේරුම් ගන්නේ නැති එක යේසු අප තුල ඉන්න යේසුස්යි මේ හාස්කම් කරන්නේ කියා. It's doing the healing. It's not us. අප නෙමෙයි උන්වහන්සේ තමයි ඒක තවමත් We're කරන්නේ. just vessels. අපි වාජන පමණයි. A vessel that God lives in. අප තමයි දෙවියන් වහන්සේ වාසය කරන්නා වූ වාජන. And he's still the same yesterday, today, forever. තවද උන්වහන්සේ ඊයේ තදත් හෙටත් සදාටමත් එක වගේ සිටිනවා. Now, John 14:30. යොහන් 14:30. Hereafter I will not talk much with you, for the prince of this world cometh and hath nothing in me. තවත් නුඹලා සමග බොහෝ කොට කතා නොකරමි. මක් නිසාද ලෝකයේ අධිපතියා එන්නේය. නමුත් ඔහුට මා තුල කිසිවක් නැත. See, he's trying to explain to them that he's going to die for their sins. උන්වහන්සේ තේරුම් කරන්න උත්සාහ ගන්නේ ඔවුන්ගේ පාප උදෙසා උන්වහන්සේ මැරෙන්න යන බවයි. They don't have any idea what he's talking about. නමුත් උන්වහන්සේ කතා කරන දේ ගැන උන්ට කිසි අදහසක් තිබුණේ නැහැ. Why? Because they weren't born of the Spirit. හේතුව ඔවුන් ආත්මයෙන් උපත ලබා සිටියේ නැති නිසා. And Spirit cannot communicate with flesh. ආත්මයට බෑ මාංශය සමග sannivedanaya කරන්න. And that's why you get in a meeting like this, ඒක නිසා තමයි මේ වගේ රැස්වීමකදී many people get different understandings of what was preached. බොහෝ අයට දේශනා කරපු දේ ගැන වැරදි අදහස් පැමිණෙන්නේ. Especially when you're preaching grace. විශේෂයෙන්ම අනුග්‍රහය ගැන දේශනා කරන විට. Hello? වහගෙනද සිටින්නේ? Why? හේතුව Because they're not born of the Spirit. ඔවුන් ආත්මයෙන් උපත ලබා නැති නිසා. And they're trying to receive the revelation or the information in the flesh. දැන් ඔවුන් ඒ වෙලාවේදී මොනවාද කරන්නේ? මාංශයෙන් තමයි මේ එළිදරව්වේ දැනුම තේරුම් ගන්න ලබා ගන්න හදන්නේ. Now, I know that to be true because I stand up here and tell you, ඒ සත්‍යයක් කියලා මම දන්නවා. do not come down here and ask me to pray for your sickness. මම දන්නේ කොහොමද ඔබ ඉස්සරහට ඇවිල්ලා එහෙමනම් ඔබගේ ලෙඩේට යාඥා කරන්න කියලා ඔබ කියන්නේ. Come down here and ask me to pray for your healing. ඔබ ඇවිල්ලා යාඥා කරන්න කියලා මගෙන් ඉල්ලන්නේ ඔබගේ සුවය උදෙසා. And here comes the biggest share of the people. නමුත් ඊට පස්සේ කුමක්ද වන්නේ? Brother Howard, pray for my sickness. බොහෝ අය පැමිණ නැවත කියන්නේ කුමක්ද? සහෝදර හාවර්ඩ් මගේ ලෙඩේට යාඥා කරන්න. Hello? ඔබ අහගෙනද I don't get සිටින්නේ? very many people coming down here saying, pray for my healing. මට හරිම අඩුයි කට්ටිය ඇවිල්ලා කියනවා මගේ සුවය උදෙසා යාඥා කරන්න කියලා.
Or I believe, Brother Howard, you pray God's going to heal me. මම විශ්වාස කරනවා සහෝදර හාවඩ් ඔයා යාඥා කරාම දෙවියන් වහන්සේ මාව සුව කරන බව. Hallelujah. හලෙලූයා. That's why you don't get healed. ඒක නිසා ඔබ සුව නොවී සිටින්නේ. Because you're not believing for healing. You're believing for sickness. You want your sickness prayed for. හේතුව ඔබ සුවය උදෙසා විශ්වාස කරන්නේ නැහැ. ඔබ විශ්වාස කරන්නේ ඔබගේ රෝගය උදෙසා. Well, your sickness does not need prayer. ඔබගේ රෝගයට යාඥාවක් ඕන වන්නේ නැහැ. Isn't that right? ඒක හරි නේද? What do you want me to pray? මොනවා උදෙසාද ඔබට ඕනේ මට යාඥා කරන්න? God, let this sickness kill him in a hurry. අනේ ස්වාමීනි මේ රෝගය ඊට ඉක්මනින් මේ කෙනාව මරන්න සලස්වන්න කියලාද? God, teach him how to die gracefully. ස්වාමීනි මේ අයට කරුණාව ඇතිව මැරෙන හැටි මේගොල්ලන්ට කියලා දෙන්න කියලාද? Glory be to God. You better hope I don't pray that way. ඔබ හිතනවා වෙන්න පුළුවන් මම මේ වගේ යාඥා කරාවි කියලාද? You're like the young boy down in Australia. ඔබ හරියට ඕස්ට්‍රේලියා රටේ සිටින ඒ තරුණ පිරිමි ළමයා වගේ. He said to me, pray that I'll never sin again the rest of my life. ඒ කෙනා මට කිව්වා යාඥා කරන්න කියලා ජීවිතයේ ඉදිරි කාලයක් කිසි දිනක පවු නොකරන පිණිස. I said, fine, I'll pray that. මං කොහා මං එසේ යාඥා කරන්නම්. And I also pray the minute I say amen that you'll drop dead right there on the side, on the floor. මම ආමෙන් කියන්නත් ඉස්සෙල්ලා එහෙම යාඥා කරාම ඔබ මේ පොළව මැරිලා වැටෙන්න යනවා. No, 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 no. ඊට පස්සේ යාකුවා නෑ නෑ එහෙම වෙන්න බෑ එහෙම කරන්න බෑ. I said, well, son, the only people I know that don't ever sin again is dead people. මම කිව්වා ඒ වගේ නැවත කිසි විටකත් පව් නොකරන පුද්ගලයන් හැටියට මම දන්න අය ඉන්නේ මියගිය පුද්ගලයන් මැරිච්ච අය. Isn't that amazing? ඒක පුදුමයි නේද? Glory be to God. දෙවියන් වහන්සේට මහිමය වේවා. Now, Hebrews 4:15. හෙබ්‍රේව් 4:15. For we have not a high priest which cannot be touched with the feelings of our infirmities, but which was in all points tempted like as we are, yet without sin. මක්නිසාද අපට සිටින්නේ අපේ දුර්වලකම් වලදී අපේ දුක නොදැනෙන උත්තම පූජකයෙක් නොව පව් කිරීමක් නැතුව සියලු ආකාරයෙන්ම අප වාගේ පරීක්ෂා කරනු ලැබූ උත්තම පූජකයෙක්ය. Now, if you're here today අද දවසේ ඔබ මෙතන සිටිනවා නම් and you're saved and filled with the Holy Spirit, ඔබ ගැලවීම ලබලා ශුද්ධාත්මයෙන් පූර්ණ වෙලා සිටිනවා නම් you're just exactly like Jesus was when he walked this earth. ඔබත් යේසුස් වහන්සේ මේ පොළවේ ඇවිද්ද යේසුස් වහන්සේ සේමයි ඔබත් සිටින්නේ. Hello? ඔබ අහගෙනද සිටින්නේ? Son of God, Son of Man. දෙවියන් වහන්සේගේ පුත්‍රයා Now, මනුෂ්‍යයාගේ පුත්‍රයා. it's your choice whether to sin or to walk uprightly. දැන් ඔබගේ තෝරා ගැනීම හැටියට තමයි තිබෙන්නේ එක්ක ඔබ පව් කරනවද නැත්නම් ඔබ හරි ලෙස ජීවත් වෙනවද? Every day you're going to get temptations to do things. දවස් That's not පතාම දේවල් කරන පිණිස ඔබට පරීක්ෂාවල් ලැබෙනවා. Uh-huh. පරීක්ෂාවල් Your පැමිණෙනවා. choice, how you respond. ඔබගේ තෝරා ගැනීම හැටියටයි තිබෙන්නේ ඔබ ඒකට කොහොමද ප්‍රතිචාර දක්වන්නේ But කියලා. Paul said, I count myself dead, පවුල් තුමා කිව්වේ මම මැරුණු කෙනෙක් ලෙස මම සලකනවා. or I die daily. මම දවස් පතා මිය යනවා. Now, he wasn't saying that he crucified the old man over and over and over again. දැන් ඔහු එතන සඳහන් කරේ නැහැ ඔහුගේ පරණ මිනිස්යාව වරින් වර නැවත නැවතත් කුරුසිපත් කරනවා කියලා. You do not have to crucify the old man because he's already dead and gone. දැන් ඔබගේ පරණ මිනිස්යාව කුරුසිපත් කරන්න නැවත අවශ්‍ය වන්නේ නැහැ. මොකද මේ වන විටත් ඒ පරණ මිනිසයා මිය ගොස්. And he's never coming back. ඒ පරණ මිනිසයා නැවත පැමිණෙන්නේ නැහැ. Hello? ඔබ අහගෙනද සිටින්නේ? The only person that can uncircumcise your heart is God. දැන් ඔබගේ හදවත අචර්මච්ඡේදනය කරන්න පුළුවන් එකම පුද්ගලයා හැටියට සිටින්නේ දෙවියන් වහන්සේ. And he said he wouldn't. නමුත් උන්වහන්සේ කියනවා උන්වහන්සේ එහෙම කරන්නේ නැහැ කියලා. He said the gifts and the calling God without recall. උන්වහන්සේ කියන උන්වහන්සේගේ කැඳවීම සහ දීමනවල් නැවත ගන්නෙ නැතුවයි තිබෙන්නේ කියලා. Isn't that amazing? ඒක පුදුමයි නේද? So you do not sin because you got a sin nature. ඉතින් ඔබට පෞකාර ස්වභාවයක් තිබෙන නිසා නෙවෙයි ඔබ පව් කරන්නේ. You got a righteousness nature. ඔබට තිබෙන්නේ ධර්මිෂ්ඨ ස්වභාවයක්. But see, the problem is you're not recognizing the old man dead.
නමුත් ප්‍රශ්නය කුමක්ද? ඔබගේ පරණ මනුෂ්‍යයා මිය ගොස් කියා ඔබ සලකන්නේ නැතිවීම. And that you're a new man, ඔබ අලුත් මනුෂ්‍යෙක්. and you're a spirit man, ලෙසමයි ඔබ ආත්මික and මනුෂ්‍යෙක්. that you're only going to respond to the Holy Spirit. ඒක නිසා ඔබ ප්‍රතිචාර දක්වන්නේ ශුද්ධාත්මයන් වහන්සේට පමණමයි. The Holy Spirit's never going to lead you to do something bad. ශුද්ධාත්මයන් වහන්සේ ඔබව වැරදි දෙයක් කරන්න පොළඹවන්නේ නැහැ. Isn't that right? ඒක හරි නේද? And he's not going to lead you to do something contrary to God's word. උන්වහන්සේ දේව වචනයට විරුද්ධ දෙයක් කරන්න ඔබව පොළඹවන්නේ නැහැ. Hallelujah. හලෙලූයා. Glory be to God. දෙවියන් වහන්සේට මහිම වේවා. All through the Bible, the guilt of the transgressor is passed from himself to his sacrifice. මුළු බයිබලයේ පුරාම ඒ වරදකරුගේ දෝෂාරෝපණය පූජාව තුලින් පසු කර යනවා. And the innocent or the righteousness of the sacrifice is imparted to the transgressor. අහිංසකයාගේ ඒ පූජාව ඒ පෞකාරයාගේ ජීවිතයට ලැබෙනවා. Isn't that right? ඒක All හරි through the නේද? Bible. That's what happened. We just read in 2 Corinthians 5:21. අපි 2 කොරින්ති 5:21 කියුවා ඒ වගේමයි මුළු බයිබලේ පුරාම ඒකයි සිද්ධ වුනේ. The greatest exchange in history took place right here at the cross. මුළු ඉතිහාසෙම තිබුණා වූ ශ්‍රේෂ්ඨතම හුවමාරුව සිදු වුණේ කුරුසේදී. We owed a debt that we could never pay, no matter if we'd lived to be 1,000,000. අපිට මිලියන් බිලියන ගාණක් තිබුණත් අපගේ ණය අපට ගෙවන්න බැරි ණයක් අපට තිබුණා. We could never pay it. අපට කිසි විටකත් ගෙවන්න බැරුව සිටියා. So Jesus or God himself paid the debt. දෙවියන් වහන්සේම අපේ ඒ ණය ගෙව්වා. Amazing grace. විශ්මිත වූ අනුග්‍රහය තුල. You know, if you really get the truth of the amazing grace, you won't be sinning. දැන් ඔබට ඒ විශ්මිත වූ අනුග්‍රහය නැමැති සත්‍යය ඔබ දන්නවා නම් ඔබ පව් කරන්න යන්නේ නැහැ. You're going to love God so much that you won't want to sin. ඔබ ඒ තරම්ම දෙවියන් වහන්සේට ප්‍රේම කරන්න යනවා ඔබට පව් කරන්න හිතෙන්නේ නැති තරමට. Isn't that right? ඒක හරි නේද? You know, we sing a song. අපි ගීතිකාවක් ගායනා කරනවා. Oh, how I love Jesus. මා යේසුස් වහන්සේට කොයිතරම් ප්‍රේම කරනවාද? And Jesus standing up there saying, liar, liar, liar. යේසුස් වහන්සේ ඒ ස්ථානයේ සිටමින් අපි දිහා බලලා කියන්නේ මොකද්ද? බොරුකාරයා, බොරුකාරයා, බොරුකාරයා. How can you love Jesus and you don't even love your husband? දැන් ඔබගේ ස්වාමි පුරුෂයාට ඔබ ප්‍රේම කරන්නේවත් නැතුව ඔබ කොහොමද කියන්නේ ඔබ යේසුස් වහන්සේට ප්‍රේම කරනවා කියලා? Or your neighbor? නැතහොත් ඔබගේ අසල්වාසියාට. Hello? ඔබ අහගෙනද සිටින්නේ? Brother Howard, you don't know my husband. ඔබ කියයි සහෝදර හාවර්ඩ් ඔයා නම් දන්නේ නැහැ මගේ ස්වාමි පුරුෂයා ගැන. I probably know him better than you do. මම ඔබ දන්නවට වඩා දන්නවා වෙන්න පුළුවන්. I know him well enough to know that he's not the problem. මම හොඳටම දන්න දෙයක් නම් එයා නෙමෙයි ඔබේ ප්‍රශ්නය. Hello? Isn't that amazing? ඒක පුදුමයි නේද? How we always blame somebody else for our problems. අපේ ප්‍රශ්න වලට අපි කොහොමද අනිත් අයට නිතරම දොස් පවරන්නේ කියලා. Why would you do that when the Bible says, ඇයි ඔබ එහෙම කරන්නේ? බයිබලයේ මෙන්න මෙසේ කියද්දී. if you confess your sin, ඔබගේ පව් ඔබ ප්‍රකාශ කරනවා නම් he is faithful and just to forgive you උන්වහන්සේ ධර්මිෂ්ඨ විශ්වාසවන්තව සිටිනවා ඔබට සමාව and to දෙන්න. cleanse you from it. ඒ වගේ මේ දේන් පවිත්‍ර කරන පිණිස. So why would you want to blame somebody else? එහෙනම් ඇයි ඔබට තව කෙනෙක්ට දොස් පවරන්න ඕනේ? Pride. අහංකාරකම. And that's what's causing the problems in your home. ඔබගේ නිවස තුල ඇතිවන ප්‍රශ්න වලට හේතුව එයයි. Wherever pride is, there's strife and division. අහංකාරකම තියෙන ස්ථානයේ තමයි ભેද සහ වෙන්කිරීම තිබෙන්නේ. So if you got strife in your home, ඔබගේ නිවස තුල වෙන්කිරීම ભેද කිරීම තියනවාද? pride is your problem. එහෙනම් අහංකාරකමයි ප්‍රශ්නය. Hello? බහගෙනද And සිටින්නේ? that's not a fruit of the Spirit. ඒක ආත්මයන්වන් වහන්සේගේ ඵලයක් හැටියට නොවේ තිබෙන්නේ. That's the work of the flesh. ඒක මාංශයේ ක්‍රියාවක්. Isn't that amazing? ඒක පුදුමයි නේද? So the next time you want to act in pride, ඊළඟ වතාවේදී ඔබට අහංකාරී ලෙස ක්‍රියා කරන්න tell වුණාම the flesh to shut up ඔබගේ මාංශයට කියන්න කටවහ ගන්න
and tell it if it doesn't shut up, you're going to fast. ඔබ කියන්න මාංශයට ඔයා කටවහගත්තේ නැත්තම් निराහාරව තමයි ඉන්න යන්නේ මම. It won't take long to stop doing that junk if you fast a few times. දැන් වතාවන් කීපයක් ඔබ निराහාරව සිටියා නම් ඒක නවත්තන්න ප්‍රශ්නයක් වෙන්නේ නැහැ. වැඩි කාලයක් යන්න කලින් ඒක නතර Glory වෙනවා. be to God. දෙවියන් වහන්සේට මහිමය වේවා. I did a lot of fasting in the early days. මුල් කාලේදී මම බොහෝ निराහාරව සිටියා. Go with me to Matthew 20, මතෙව් 20 වෙනි පරිච්ඡේදය දෙස බලමු. 28. 28. 28. Even as the Son of Man came not to be ministered unto, but to minister, and to give his life a ransom for many. එසේම මනුෂ්‍ය පුත්‍රයා සේවය ලබන්නට නොව සේවය කරන්නටද බොහෝ දෙනෙකු උදෙසා මිදීමේ මිලයක් කොට තමන්ගේ ජීවිතය දෙන්නටද ආවේයයි කීසේක. So the wages of sin was death. පාපයේ කුලිය හැටියට තිබුණේ මරණයයි. Now, that was not just physical death, it's spiritual death and physical death. ඒක නිකන් භෞතික මානසික මරණයක් නොව භෞතික මරණයක් ලෙසම ආත්මික මරණයක් ලෙසයි. In fact, in the original Hebrew or Greek, it's plural, deaths. ඒක ග්‍රීක භාෂාවේ අර්ථය හැටියට හෙබ්‍රෙව් භාෂාවේ අර්ථය හැටියට තිබුණේ ඒක බහු වචනයක්. Eternal separation from God. දෙවියන් වහන්සේගෙන් සදාකාලිකවම වෙන්වීම. And eventually physical death. ආත්මිකයි සහ මාංශාකාර මරණය. But the Bible said that the gift නමුත් of God is eternal life. බයිබලයේ පවසන්නේ දෙවියන් වහන්සේගේ දීමනාව සදාකාල ජීවිතයයි. So somebody had to pay those wages. ඉතින් කෙනෙකුට සිද්ධ වුණා ඒ කුලිය ගෙවන්න. And we couldn't. අපිට බැරි වුණා. And so God did it for us. ඒ නිසා දෙවියන් වහන්සේ අප උදෙසා ඒ දේ කළා. Hello? And we couldn't, no matter what we did. අපි මොනවා කරත් අපිට ඒ මිලය ගෙවන්න බැරි වුණා. But he did it for us. නමුත් උන්වහන්සේ අප උදෙසා ඒ දේ කළා. Hallelujah. හලෙලූයා.